ඔන්න ළමයි හරියටම මාසකට පස්සේ තමයි අද දැනුම් පොඩි ඔයාලට ස්මාර්ට් ටෙස්ට් එකක් අරන් එන්නේ. ඒ නිසා දැනුම් පොඩිට ආදරේ හැමෝම මේ දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාමු. ඒ වගේම ඔයා තාමත් දැනුම් පොඩිය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යමු. ඉතින් එහෙනම් අපි පටන් ගමු 66 වෙනි එපිසෝඩ් එක. ඉතින් අද මුලින්ම දැනුම් පොඩි අරන් ආවේ පොඩි ලකී ටෙස්ට් එකක්. අපි දැන් බලමු ඔයා කොච්චර ලකීද කියලා. මෙතන තියෙන කොකාකෝලා ටින් 3න් එකක් චිත්‍රයක්. ගෙස් කරමුද කෝකද චිත්‍ර කියලා? මෙන්න මේක තමයි චිත්‍රය. මේ ලෙමන් ගෙඩි 3නුත් එකක් චිත්‍රයක්. හොයමුද ඒක? මේක කපමු. ඒක ලෙමන්. මේකත් කපමු. ඒකත් ලෙමන්. මෙන්න මේක තමයි චිත්‍රය. මේ බන් දෙකෙන් එකක් ඇත්ත බන් එකක්. අනික චිත්‍රයක්. ඇත්ත බන් එක හොයමුද? මෙන්න මේක තමයි ඇත්ත බන් එක. මේ ස්ටික් අතරින් චිත්‍රය හොයමුද ළමයි? මෙන්න මේක තමයි චිත්‍රය. මේ බිත්තර දෙකෙන් ඇත්ත බිත්තරේ මොකක්ද කියමුද? කුඩු කළා නේද? මේක තමයි ඇත්ත බිත්තරේ. ඉතින් මේ සෙට් එකම හරියටම කිව්වනම් ඔයා ගොඩක් ලකී වැඩෙක්. ඔන්න දවසක් කොළඹ කොටුවේ සිද්ධ වුණ වැඩි තැබීමක් ගැන හොයන්න කොස්තාපල් පුණ්‍ය සෝම එතනට ගියා. ඉතින් එතනදී සැක කටයුතු මිනිස්සු 3 දෙනෙක්ව අත්අඩංගුවට ගන්න කොස්තාපල් පුණ්‍ය සෝමට පුළුවන් වුණා. එයාලගේ නම් වුණේ නාමල් සෙනරත්, කසුන් සමරසිංහ, අමල් ජනනායක. ඉතින් ඒ වගේම එතන තිබුණ පොඩි චිට් එකක් හොයාගන්නත් පුණ්‍ය සෝම ලොක්ක සමත් වුණා. ඒ කොලේ තිබුණේ මෙහෙම එකක්. ඉතින් මේක හොඳට බැලුව කොස්තාපල් පුණ්‍ය සෝම මිනිමරුවව අතට මල්ලගත්තා. මගේ ස්මාර්ට් වැඩ්ඩෝ ටිකත් ට්‍රයි කරමුද මිනිමරුවව හොයාගන්න? මේ කොල කෑලි තිබුණ අකුරු අග ඉඳලා මුලට තියෙන විදිහට හදලා එක අකුර ගානේ මේ විදිහට අයින් කරා නම් මිනිමරුවගේ නම එනවා. ඉතින් ඒක හරියටම හොයාගත්ත සෙට් එක දාමුද කමෙන්ට් එකක්? දැන් මම ඔයාලට දෙන්නේ ගම්වල නම් ටිකක්. හැබැයි මේ හැම ගමකම නමේ තියෙන පිල්ලම් ඔක්කොම අයින් කරලයි මම ඔයාලට පෙන්වන්නේ. දැනුම් පොඩි ඔයාලට දෙන චැලෙන්ජ් එක තමයි මේ ගම් 10ම හරියට අඳුරගෙන පහලින් කමෙන්ට් කරන්න ඕනේ. එහෙනම් ලෑස්ති නේද වැඩේට? මේ අංක 1. මේ තමයි අනුරාධපුරය. ඒක ලේසි නේද? ඊළඟ එකත් බලමු. අංක 2. මඩ කලපුව. අංක 3. මේ කිලිනොච්චිය. අංක 4. මේ හම්බන්තොට. අංක 5. මේ මොනරාගල. අංක 6. මේ තමයි තිස්ස මහාරාමය. අංක 7. මේක නම් ටිකක් අමාරුයි. මේ උදු කුඩීරිප්පු. අංක 8. මේ තමයි අවිස්සාවෙල්ල. අංක 9. මේ කුරුණෑගල. අංක 10. මේ අන්තිම එක. මේ තමයි පොළොන්නරුව. ඉතින් මේ 10ම හරියටම කිව්වනම් ඔයා සුපිරි.
මම හිතනවා ඔයා මේ 10ම හරියට කමෙන්ට් කරන්න ඇති කියලා. ඔන්න දවසක් සරත් ගමනක් යන්න ගිහින් උමගක් ඇතුළේ හිර වුණා. එහෙට මෙහෙට කොහෙට ගියත් එළියට යන විදිහක් හම්බ වුණේම නැහැ. ඒත් එයාට එතනදී හම්බ වුණා උමගේ සිතියමක්. දැන් මගේ ස්මාර්ට් වැඩ ටික මේ සිතියම දිහා බලලා තප්පර 30න් හොයමුද සරත්ට උමගෙන් එළියට යන්න හරි පාර. මෙන්න මේක තමයි හරි පාර. ඉතින් මේ පාරෙන් ගියා නම් සරත් උමගෙන් එළියට යන්න පුළුවන්. ඒක හරියටම හෙව්වා නම් ඔයත් සුපිරි වැඩක් තමයි. දැන් අපි කරන්න යන්නේ සුපිරිම ඇටෙන්ෂන් ටෙස්ට් එකක්. දැන් අයියලා දෙන්න මේ නිල් පාට ගණකය මේ කෝප්ප 4 අස්සර දාලා ඔයාලව පොඩ්ඩක් මඤ්ඤම් කරලා ගන්නයි යන්නේ. ඉතින් ළමයි ඔයාලට තියෙන්නේ අන්තිමට මේ නිල් පාට ගණකය නවතින කෝප්පය තෝරන්න. දැන් කියමු බලන්න කොයි කෝප්පය අස්සෙද තියෙන්නේ කියලා. මෙන්න මේ කෝප්පය අස්සේ තිබුණේ. ඉතින් ඒක හරියටම කිව්වනම් ඔයා හොඳ අවධානයකින් ඉඳලා තියෙනවා. හැබැයි මේ කෝප්ප ටික මාරු කරද්දී තවත් දෙයක් සිද්ධ වුණා වටපිටාවේ. තව එකපාරක් මේ වීඩියෝ එක බලලා ඔයාලම පහලින් කමෙන්ට් කරමු බලන්න ඒ මොකක්ද කියලා. හොඳට වීඩියෝ එක දිහාම බලන් හිටියොත් වටපිටාවෙන් මතුවෙන ඒ කෙනාව ඔයාට දකින්න පුළුවන් වෙයි. ඒ නිසා අවධානයෙන් බලලා ඔයා දැක්ක වෙනස පහලින් කමෙන්ට් කරමු. දැන් වැඩෝ ටික හොයමුද මේ රූප දෙක අතරේ වෙනස්කම් දෙක. මෙන්න මේවා තමයි වෙනස්කම්. ඉතින් දැන් වැඩෝ ටික කියමුද මේ කාන්තාව දෙන්නගෙන් ජීවිතේ බේරගන්න වැඩිම chance එකක් තියෙන්නේ කාටද කියලා. ඔයාලා හොඳට බැලුවොත් පෙනෙයි ඒ කියන කාන්තාවගේ අත චුට්ටක් අයන් එකට පිච්චිලා විතරයි. ඒත් B කියන කාන්තාවට ගෑස් එකට පිච්චීම නිසා ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන කාන්තාවට බේරෙන්න තියෙන chance එක වැඩි. මේ 46 වෙනි එපිසෝඩ් එකේ මම අහන අන්තිම ප්‍රශ්නේ. මේකට හරි උත්තරේ දෙන කෙනාව දැනුම පොඩ්ඩි ඊළඟ දවසේ අනිවාර්යෙන් වීඩියෝ එකෙන් පෙන්නනවා. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා දෙයක්. ඔයාලට ඒ මොකක්ද කියලා ගෙස් කරන්න තමයි තියෙන්නේ ළමයි. මම ඔයාලට ලේසි වෙන්න පොඩි ඉඟි ටිකකුත් දෙනවා. මේක කිසිම වයස් භේදයක් නැතුව පිරිමි ගැහැණු දෙගොල්ලම පාවිච්චි කරන දෙයක්. මේකේ සිංහල නමට අකුරු 3යි. ඉංග්‍රීසි නමට අකුරු 7යි. මේක නැත්තම් අපේ ගොඩක් වැඩ කටයුතු වලට බාධා මතුවෙනවා. අපේ ඇඟේ තියෙන එක අවයවයකටත් මේක සමාන කරනවා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ගේ. මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෙන දේවල් තිබුණත් ඒ එකක්වත් මේක තරම් සෙට් වෙන්නේ නැහැ. මේක හදන්න ප්ලාස්ටික් හා ලෝහ කියන ද්‍රව්‍ය දෙකම යොදා ගන්නවා. දැන් උත්තරේ ඔළුවට ආවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් විදිහට දාමු. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒක ඔයාලා දැනුම පොඩිට කරන ලොකු උදව්වක්. ඉතින් එහෙනම් අදට දැනුම පොඩි යනවා. 67 වෙනි එපිසෝඩ් එකෙන් එනකල් ඔයාලට සුබම සුබ දවසක්.